හෙලෝ යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් ඔයාලට ගේන්න හිතුවේ 2026 බජාජ් brand new BX6 trail එක ගැන සම්පූර්ණ වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට මේකේ ප්‍රධාන වෙනස්කම් තුනක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ එක බලලා ඔයාලගේ අදහසක් පහලින් කමෙන්ට් කරන් යන්න. මේක තමයි මචන් 2026 අවුරුද්දට ආපු බජාජ් බ්‍රෑන්ඩ් නිව් තීරෝධ රථය. ඉතින් මේක බාහිරින් නම් 2025 එකට සමානයි. මේක ඇතුළතින් තමයි ප්‍රධාන වශයෙන් වෙනස්කම් තුනක් වගේ වෙලා තියෙන්නේ. ඉතින් ලංකා ඉතිහාසය තුළ ආපු තාක්ෂණයේ අතින් උසස්ම තීරෝධ රථය විදියට ගන්න පුළුවන්. ඉතින් අපි මේකේ වැඩ කෑලි ගැන ඉස්සරහට කතා කරමු. ඊට කලින් ත්‍රිවිලර් ගැන පොඩ්ඩක් බලලා ඉස්සරහට යමු. බජාජ් බ්‍රෑන්ඩ් නිව් ත්‍රිවිලර් ගන්න හිතන් ඉන්න කෙනෙක් නම් ඔයා ඔයගෝ මෝටර්ස් වෙත යන්න. ඉතින් ඔයාට අවම මූලික ගෙවීමක් යටතේ තමන් කැමති වාහනයක් මිලදී ගැනීම හැකියාව තියෙනවා. ඉතින් වැඩි විස්තර සඳහා පහත දිස්වෙන දුරකථන අංකය අමතන්න. ඩෑෂ්බෝඩ් එක ඔයාලට බලා ගන්න පුළුවන් 2026කට අවිලා තියෙන ඩිජිටල් මීටර එකක්. ඒ වගේම ෆෝන් චාර්ජර් සොකට් එක වෙනුවට USB චාර්ජර් පෝට් එකක් තමයි අවිල්ලා තියෙන්නේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මීටර් පැනල් එකේ ඒ අකුර ගහපු ඉන්ඩිකේටර් ලයිට් එකක් පත්තු වෙලා තියෙනවා. ඉතින් මේ ඉන්ඩිකේටර් ලයිට් එකෙන් කියවෙන්නේ ඔටෝ ස්ටාර්ට් ස්ටොප් සිස්ටම් එක වැඩ කරනවා කියන එක. එහෙම නැත්නම් ISG සිස්ටම් එක ඔන් එකේ තියෙනවා කියන එක. ඉතින් මේ සිස්ටම් එක ඩෑෂ්බෝඩ් එකේ පහළ තියෙන ප්‍රධාන ස්විච් තුනේ වම් අත පැත්තේ තියෙන ස්විච් එක හරහා ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් 2026 බජාජ් බ්‍රෑන්ඩ් නිව් 3 wheel එකේ මීටර් පැනල් එකට අලුතෙන් ඉන්ඩිකේටර් ලයිට් එකක් ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් මේ ඉන්ඩිකේටර් ලයිට් එක ඇවිල්ලා තියෙන්නේ අනුතුරු ඇඟවීමේ සඳහා. ඉතින් මේ ඉන්ඩිකේටර් ලයිට් එක පත් වෙලා තියෙනවා නම් වාහනේ මොකක් හරි යම්කිසි දෝෂයක් තමයි පෙන්눔 කරන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් 2025 බජාජ් බ්‍රෑන්ඩ් නිව් 3 wheel එකේ රිවර්ස් ගියර් එක ඇවිල්ලා තියෙන ඩෑෂ්බෝඩ් එක යටට. ඒ වගේම තමයි 2026 මොඩල් එකේ රිවර්ස් ගියර් එක ඇවිල්ලා තියෙන්නේ හැන්ඩල් එකේ වම් පැත්තට. ඔයාලට බලා ගන්න පුළුවන් ෆස්ට් එක තියෙනවා. ෆස්ට් එකට උඩින් තමයි රිවර්ස් ගියර් එක තියෙන්නේ. ඒ වගේම තමයි ඔයාලට රිවර්ස් ගියර් එක දාන්න කලින් හැන්ඩල් එකේ දකුණු අත පැත්තේ ඇක්සලරේටරේට මෙහෙන් පොඩි ලිවර් එකක් වගේ පොඩි කොටසක් තියෙනවා. ඒක උඩට කරන ගමන් තමයි ඔයාලට රිවර්ස් ගියර් එක දාගන්න පුළුවන් වෙන්නේ. 2025 බජාජ් බ්‍රෑන්ඩ් නිව් 3 wheel එකේ ප්‍රධාන ස්විච් දෙකක් ඇවිල්ලා තියෙනවා. ඉන්න එක ස්විච් එකක් තමයි MP3 ප්ලේයර් එකට යන එක. අනිත් එක තමයි සිග්නල් ලයිට් හතරම එකවර ක්‍රියාත්මක කරන ස්විච් එක. දැන් අපි බලමු 2026 බජාජ් බ්‍රෑන්ඩ් නිව් 3 wheel එකේ අමතර ස්විච් එකක් ඇඩ් වෙලා තියෙනවා. ඉතින් මේ ස්විච් එක ගොඩක්ම වැදගත් එකක්. ඉතින් අපි බලමු මේකෙන් මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මේ ස්විච් එක ඇවිල්ලා තියෙන්නේ ISG සිස්ටම් එක නැත්නම් ඔටෝ ස්ටාර්ට් ස්ටොප් සිස්ටම් එක ඔන් කිරීමට සහ ඔෆ් කිරීමට තමයි මේ ස්විච් එක ඇවිත් තියෙන්නේ. ISG සිස්ටම් එක ඔන් වෙලා තියෙනවා. මීටර් පැනල් එකේ එන ඒ අකුරින් දිස්වෙන ඉන්ඩිකේටර් ලයිට් එක හරහා බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි දැන් බලමු ISG සිස්ටම් එකෙන් මොකද්ද වෙන්නේ කියලා. වාහනේ ට්‍රැෆික් එක වගේ නතර කරාම එන්ජින් එක ඔටෝ ඔෆ් වෙනවා. ක්ලච් එක දුන්නාම එන්ජින් එක ඔටෝ ස්ටාර්ට් වෙනවා. ඒක තමයි ISG සිස්ටම් එකේ මූලිකම සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි ස්විච් එක ඔෆ් කරලා තියෙන වෙලාවක එන්ජින් එක සාමාන්‍ය පරිදි වැඩ කරනවා. ඉතින් මේ සිස්ටම් එක ඇවිල්ලා තියෙන්නේ ෆුවල් දහනය වීම අවම කිරීම සඳහා. 2025 බජාජ් බ්‍රෑන්ඩ් නිව් 3 wheel එකේ එන්ජින් එක ඔයාලට බලා ගන්න පුළුවන්. මේක 236cc තමයි ඇවිත් තියෙන එන්ජින් කැපැසිටි එක. ඒ වගේ මේක ස්ටාර්ට් මෝටර් එක සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් දැන් අපි බලමු මේක ස්ටාර්ට් කරනකොට මොන වගේ ශබ්දයක් දෙන්නේ කියලා. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් 2026 බජාජ් බ්‍රෑන්ඩ් නිව් 3 wheel එකේ එන්ජින් එක. ඉතින් මේක 236cc එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේ මේකට ස්ටාර්ට් මෝටර් එක සම්බන්ධ වෙලා නැහැ. ඉතින් අපි දැන් බලමු මේක ස්ටාර්ට් කරනකොට මොන වගේ ශබ්දයක් දෙන්නේ කියලා.
2026ට ආපු මොඩල් එකේ ඩෑෂ්බෝඩ් එකේ යටට හෑන්ඩ් බ්‍රේක් එක තමයි ඇවිත් තියෙන්නේ. ඩ්‍රයිවිං සීට් එක සහ පැසෙන්ජර් සීට් එක ඒ විදිහටම ඇවිල්ලා තියෙනවා. සීට් බෙල්ට් එකත් ඒ විදිහටම ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි ලොක් කරන්න පුළුවන් කැබින් එක සහ ඕපන් කැබින් එකත් ඒ විදිහටම ඇවිත් තියෙනවා. කිසිම වෙනසක් වෙලා නැහැ. 2026ට ආපු මොඩල් එකේ MP3 ප්ලේයර් එක සහ දෙපැත්තෙන් ස්පීකර් දෙක ඒ විදිහටම ඇවිත් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් 2025 3 wheel එකේ මුලින් ආපු විදිහටම දොර දෙක 2026 එකෙත් ඇවිල්ලා තියෙනවා. චැසි නම්බර් එක වයිබාර් එකේ තමයි ඇවිත් තියෙන්නේ. 2025 බජාජ් බ්‍රෑන්ඩ් නිව් 3 wheel එකේ වගේම 2026 මොඩල් එකේ ඩ්‍රයිවිං සීට් එකකට ස්පෙයා වීල් එක සහ ජැක් එක ඒ විදිහටම ඇවිත් තියෙනවා. ඒකේ වෙනසක් වෙලා නැහැ. මේකේ මිල ගණන් ගැන කතා කරොත් මේකේ මිල ගණන් වෙනස් වීමක් සිද්ධ වෙලා නැහැ. 19,95,000ක මුදලකට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේකේ පාට එන්නේ රතු නිල් සහ කොළ පාට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ටුක් ලයිව් SL channel එක subscribe කරන්න. හැමෝටම සුබ දවසක්.